දෙපැත්තටම හොරකමක් වුණා. එයා බස් ගන්න රාජපක්ෂලා හොරකම් කළා. ඒ ගිවිසුම කැන්සල් කරන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ලොක්ක හොරකම් කළා. අපි දැන් මේ ලීස් කරලා ගෙන්නපකට අපි මාසෙට ගෙවන්නේ කරු කතානායකතුමනි $2,75,000යි. මේ අපි ඊයේ ගෙනාපු ප්ලේන් එකට. අපිට ගෙනාපු නැති ඒ හොරකම් කරපු ප්ලේන් වලට අපි ගෙවන්න ඕන කරු කතානායකතුමනි මාසෙක $8,00,000ක්. අපි පාරට ගියාට පස්සේ අපි පාර හදන්නේ ආණ්ඩුවෙන් රජයේ මුදල් වලින් ජනතා බද මුදල් වලින් පාරට ගියාට පස්සේ කරු කතානායකතුමනි බස් එක ලංගමද බස් එක ප්‍රයිවට්ද වීල් එක කාගේද ස්කූල් වෑන් එක කාගේද ඔෆිස් වෑන් එක කාගේද කියන එක අදාළ වෙන්නේ. අපි ඔක්කොම ඒ මහා මාර්ගය හරියාකාරව පාවිච්චි කරේ නැතිනම් විශාල ගැටලු වලට මුහුණ දෙන්නේ. ඒ වගේම තමයි අපේ රටේ බොහෝ කර්මාන්ත කාලයත් එක්ක යම්කිසි වෘත්තීමය භාවයකට ගොඩනැගිලා තිබෙනවා. ඔබතුමා දන්නවා අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය ඉතිහාසෙ මම ටිකක් කියවලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ ආරම්භක කාලවලදී මේ අර මොකද තොරතුරු සපයන්න ගයිඩ්ලා කියලා කියන අයගේ මට්ටමින් තමයි සංචාරක කර්මාන්තය ආරම්භ වෙන්නේ. ඔවුන් තමයි ලංකාවට එන විදේශිකයන්ට ඔවුන්ගේ හැකියාවේ ප්‍රමාණයට මඟ පෙන්වීම කරයි ඉස්සර. නමුත් අද ගත්තට පස්සේ ඒවා ඊටාම ඉහළ මට්ටමේ වෘත්තීන් බවට ගොඩනැගිලා ඒවා නැෂනල් ගයිඩ්ලා හැදිලා ඒවා ඊටාම ඉහළ මට්ටමට ගොඩනැගිලා තිබෙනවා. ඒ වගේ සමහර කර්මාන්ත තිබෙනවා මම මේ කියන්නේ අවුරුදු 100ක් ඇතුළත නෙමෙයි අවුරුදු 30 40ක් ඇතුළතදී සමහර වෘත්තීන් සමහර කර්මාන්ත ඊටාම ඉහළ මට්ටමට ගොඩනැගිලා තිබෙනවා. නමුත් අපිට පේන දෙයක් තමයි අපේ රටේ බස් කර්මාන්තය අපේ රටේ ප්‍රවාහන කර්මාන්තය ගත්තොත් ඒක එන්න හොඳ වෙනවද නැත්නම් එන්න නරක වෙනවද කියනම පවා ඇත්තටම හිතන මට්ටමටම ඒක වෘත්තීමය වශයෙන් දියුණු වෙන්නේ නැහැ. නැති වගේ එකක් තමයි තියෙන්නේ. අපි ශ්‍රී ලංකාවම ගත්තොත් පසුගිය ආණ්ඩුව වලින් එය පැහැදිලිව මරා දමා තිබෙනවා. විනාශ කර තිබෙනවා. ඒ ගොඩනැගීම ගොඩ ගැනීම ඊටාම දුෂ්කර අභියෝගයක් වී තිබෙනවා අපේ කරමින් ඉන්න බව. ඇත්ත නමුත් ඒ ඊටා දුෂ්කරයි. ඒ වගේම ගත්තොත් අපි පුද්ගලික බස් රථ කර්මාන්තය ගත්තොත් ඒ සම්බන්ධව මම හිතන්නේ ජනතාවට එකෙන් සැලකිය යුතු සේවයක් වෙද්දී උනන් මොකද සමහර ගම්මාන තියෙනවා ඒ පෞද්ගලික බස් එක නැත්තම් ගමෙන් එළියට එන්න විදියක් නැහැ. ඒ වුණාට පෞද්ගලික බස් රථ සම්බන්ධව මම හිතන්නේ සමාජයේ තියෙන මතය සමාජයේ තියෙන අත්දැකීම හොඳ එකක් නෙමෙයි. ඉතින් ඒකට ඒවා ඒ නිසාම වෙලා තියෙන්නේ යම්කිසි පිළිවෙලකට ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක්. මිලියන් 50ක් මිලියන් 100ක් දාලා හොටෙල් එකක් ආරම්භ කරන්න කැමති ව්‍යාපාරිකයෙක් මිලියන් 100ක් දාලා සොෆ්ට්වෙයාර් කම්පැනියක් ආරම්භ කරන්න කැමති තරුණයෙක් මං හිතන්නේ මේ මිලියන් 100 බස් වලට දාන්න කැමති වෙනවා. මොකද බස් කර්මාන්තය කියලා කියන්නේ ටිකක් අමුතුම කියන්නේ අර මුදානකත් කලාප සම්ප්‍රමාණයක් තියෙන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකට අර යම්කිසි ස්ට්‍රැටජි එකක් උපාය මාර්ගයක් සහිතව රටේ ලංකාව ඉස්සරහට ගනිද්දී ඊට ගැලපෙන්න කොහොමද අපේ ප්‍රවාහන කර්මාන්තය දියුණු කරගන්නේ කියලා හිතන්න පුළුවන්. යම්කිසි සැලැස්මක් දීලා ඒ සැලැස්මට අනුව මෙහෙවන්න පුළුවන් වෘත්තිකයන් පිරිසක් කියන්නේ ඒකේ රැකියා කරන පිරිසකුත් එතන අඩුයි. ඒ වගේම ගත්තොත් ව්‍යාපාරික ප්‍රජාව කියලා ඉන්නේ පසුගිය කාලේ දේශපාලන අනුග්‍රහයෙන් හැදිච්ච නිකන් අර චොප්පෙලා වගේ කට්ටිය ඉන්නවා. සමහර බස් අයිතිකාරුවන් වශයෙන් සමහරු ඉන්නවා රනර්ස්ලා වශයෙන් ඇවිල්ලා විශාල ඒගොල්ලන් විවිධ අපරාධ කරලා බස් ස්ටෑන්ඩ් වල නිකන් අර කප්පම් ගත්තු අරගෙන ඒ බස් හිමියන් බවට පත් වෙච්ච අය. ඒ අතරේ මේක අමාරුවෙන් කරගෙන යන පිරිසකුත් ඉන්නවා. නම මම කියන්න හදන්නේ මේ බස් කර්මාන්තය ඉහළ මට්ටමට ගන්න අවශ්‍ය කරන වෘත්තීමය පැත්තේ දියුණුවකුත් අඩුයි. ඒ වගේම ව්‍යාපාරික පැත්තේ දියුණුවකුත් අඩුයි. ඒ නිසා ලංකාවේ මම හිතන්නේ සමහර ක්ෂේත්‍ර ඉස්සරහට ගිලා තිබුණාට මේ බස් කර්මාන්තය තරම් ඉදිරියට ගෙනහිලා නැහැ. ගිහිලා නැහැ. ඒ නිසා මම මේක ඇක්වේ පාරට ගියාට පස්සේ පොදු ප්‍රවාහනට ගියාට පස්සේ පෞද්ගලික වාහනයේ හිමියගේ ඉඳලා ලංගම බස් එක දක්වා විවිධ අපි පාවිච්චි කරන ප්‍රවාහන මාධ්‍ය නැත්නම් අපි පාවිච්චි කරන වාහන මොනවා වුණත් මේවා යම්කිසි එක රිද්මයකට එක නීතියකට අනුව කෙරෙන්න ඕනේ. ඒ නිසා අපි අද මේ පනතෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගතව කරු කතානායකතුමනි ඔබතුමාට ඒක නමෙන්ම තේරෙනවා. ඒක නම ඊටාම පුළුල් නමක්. මුළු රටේම ගමනාගමනය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය තමයි මේකට පැවරී තිබෙන එක කාර්යභාරයක් වෙන්නේ. නමුත් දැනට එය සිද්ධ වෙලා තිබෙන්නේ
යම් යම් මඟ පෙන්වීමෙන් කරලා තිබෙනවා නැතුව නෙමෙයි. පසුගිය කාල තුලදී වැඩිපුර ඒකේ අවධානය යොමු වෙලා තිබෙන්නේ අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලට පර්මිට් දෙන එක තමයි මේ National Transport Commission එකෙන් කරලා තිබෙන්නේ. එතකොට මේක අතිවිශාල මුදල් ගැවසිච්ච අතිවිශාල වංචා සිද්ධ වෙච්ච ව්‍යාපෘතියක් බවට තමයි පතලා තියෙන්නේ. රූට් පර්මිට් එකක් ගන්නවා කියන අපි දන්නවා ඒක බාර් පර්මිට් එකක් ගන්නව තරම්ම අන්ත දූෂිත එකක් බවට පතලා තියෙනවා. ඒ නිසා කිසිම සාධාරණ ව්‍යාපාරිකයෙක් දේශපාලනඥයෝ පස්සේ යන්නේ නැතුව පිළිවෙලකට යමක් කරන්න කැමති කිසිම ව්‍යාපාරිකයෙක් එන්නේ නැහැ. මොකද සමහරු කැමති නෑ මේ දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා වන්දි බට්ටකම් කරලා සල්ලි දීලා රැස්වීමට සෙනග ගවන්න බස් දෙන්න ඕන ඊට පස්සේ ඒ නිසා මේක ඔහොම තමයි තිබුණේ. ඒ නිසා අපි අලුත් ජාතික ජනබලවේග ආණ්ඩුව ආවට පස්සේ අපි කල්පනා කළා මේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පුළුල් කරන්න ඕන මේ රූට් පර්මිට් දෙන එක සම්පූර්ණ ඕපන් ටෙන්ඩර් මත යන්න එකක් බාටපත් කරන්න ඕන. ඒ වගේම දැනට හරියාකාරව පාලනය නොවන ක්ෂේත්‍ර ශ්‍රීරෝධ රථ, ස්කූල් වෑන්, ඔෆිස් වෑන්, බස් රථ ගොඩබිම තිබෙන මහා මාර්ග පාවිච්චි කරන සෑම ප්‍රවාහන ආකාරයක්ම ප්‍රතිපත්ති හදන්න පුළුවන්. ඒ වගේම ඒවා පාලනය කරන්න පුළුවන් නීති රීති ප්‍රමාණයක් සකස් කරන්න ඕනි. ඒ නිසා අද මේ පනතෙන් සිද්ධ වෙන ලොකුම දේ තමයි මහා මාර්ග භාවිතා කරන ප්‍රවාහන මාධ්‍ය ප්‍රවාහන මේ රථවාහන ඒවා නියාමනය කරන්න පුළුවන් බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත් වෙන එක. බස් වලට විතරක් තියෙන එක අනිත් ඒවාටත් පුළුල් වෙන එක. දෙවෙනි එක තමයි මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාව වැඩි දියුණු කිරීම සඳහා වන ප්‍රමිතීන් නිර්ණායක සහ දණ්ඩනමට අදාළ විධිවිධාන හදන එක ඔබතුමා දන්නවා. ගැරන්ඩියල්ල බස් අනතුරට මාසයක් පිරෙනවා මේ 11 වෙනිදාට. ඒ අපේ රටම විශාල කම්පැනි ලක් කරපු දෙයක්. ඒ නිසා අපිට දැක්කා අපි දැන් පටන් ගන්න තිබෙන ඔබතුමා දකින්න ඇති මහා මාර්ගය භාවිතා කරන බස් රථ පෞද්ගලික සහ රජයේ ඒවා අදාළ ප්‍රමිතිය යුක්තව නෙමෙයි ධාවනය කරන්නේ. මම හිතන්නේ ළඟදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුර ගමන් සේවා බස් රථ අධ්‍යයනය කරාට පස්සේ 60 ගණනක් විතර අධ්‍යයනය කරාම මාධ්‍ය වාර්තා කළා තිබුණා. අපි ඒ කමිෂනර්ස්ලාගේ විස්තර අරන් තිබෙනවා. 20 ගණනක් විතර සුදුසු නැහැ. ඒවා ඒ නිසා නතර කරලා තිබෙනවා. දැන් මේ දවස්වල ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම දුර ගමන් බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කරලා ඒ පිළිබඳව සොයා බලන්න කියලා අපි නියෝගයක් දීලා තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ නීති රීති හදන්න ප්‍රමිතීන් හදන්න අපිට අවස්ථාවක් තිබුණා. ඒ වගේම අපි කතා කරපු දෙයක් තමයි දැන් මේ ගැරන්ඩියල්ල බස් අනතුරේ තිබෙනවා යම්කිසි සාධකයක් ඒ බස් රථය විවේක ගන්න නතර කරපු ආපන ශාලාවේ නතර කර තිබිච්ච කාල සීමාව පිළිබඳවත් යම්කිසි වාර්තාවේ තිබෙනවා. ඒ වගේම එම ආපන ශාලාවල ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්න මම හිතන්නේ බස්වල ගිහලා තියෙන හැම කෙනාම දන්නවා. ඒ නිසා අපිට මේකෙන් අවස්ථාව ලැබෙනවා ඒ දුර ගමන් සේවා නතර කරන බස් රථ නතර කරන ආපන ශාලා අත්‍යවශ්‍යයි. ඒවා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. හැබැයි ඒවා යම්කිසි ප්‍රමිතියකට සකස් කිරීම පිළිබඳව බලයක් ලැබෙනවා. මේ පනතරින් මෙතෙන්ටත් ලැබෙනවා වෙන පනත් වලුත් ඒවා කරන්න පුළුවන්. ඒ නිසා එවැනි දේවල් ප්‍රමාණයක් මේකෙන් වෙනවා. ඒ වගේම දැන් ලොකු ප්‍රශ්නයක් තමයි ගරු කතානායකතුමනි දැන් පෞද්ගලික බස් රථ හිමි මන්ත්‍රීතුමාලා මෙතනත් ඉන්නවා. මම හිතන්නේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් මෙතන ඉන්නවා. උන් ඒක දන්නවා. එකක් තමයි මේ පෞද්ගලික බස් රථයකට පර්මිට් එක ලැබුණා. විශේෂයෙන්ම අන්තර් පළාත් ඔබතුමාගේ උතුරු මැද පළාතේ ඉඳලා කොළඹට එන බස් එකක ඒ රූට් පර්මිට් එක අයිතිව තිබෙන්නේ පොළොන්නරුවේ ව්‍යාපාරික මහත්තයෙක් කෙනා. එතුමා එක ඒ බස් එක වික්කට ඒ රූට් පර්මිට් එක එතුමාට වෙන කෙනෙක්ට විකුණන්න ඉතාම දුෂ්කරයි. අතන බැරි වගේ තත්ත්වයක් තිබේ. ඒ නිසා අපි මේකෙන් ඒ බස් රථය සන්තකයේ පවරන අවස්ථාවේදී රූට් පර්මිට් එකත් අදාළ කෙනාට ගන්න කෙනාට පවරන්න නීති හැදෙනවා. නැත්නම් දැන් වෙලා තියෙන්නේ බස් එක අයිති කෙනා එක්කෙනෙක් එයාගේ විකුණන තව කෙනෙක්ට රූට් පර්මිට් එක තාම තියෙන්නේ මුල්ම කෙනාට. ඒතර සමහරට බස් එක ගිහිල්ලා අයිතිකරුවන් 4 දෙනෙක් විතර අතට රූට් පර්මිට් එක තියෙන්නේ කවදා හරි ගත්ත කෙනාට. අපිට ඒක අපි මේකෙන් ඒ නීතිය වෙනස් කරනවා. ඒ වගේම ප්‍රවාහන ගාස්තු ගණනය කිරීම අපේ නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහෝදරක පැත්තෙන් තව මේක පැහැදිලි කරයි. ඒ නිසා මූලික වශයෙන් ගත්තොත් අපි ඔන්නෝෙන් අරමුණු රාශියක් පදනම් කරගෙන තමයි මේ පනත අද ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව ගරු කතානායකතුමනි අපි මේ ගමන්ම කියන්න කැමති
ප්‍රවාහන ක්ෂේත්‍රය අපේ රටේ ඉතාමත්ම පස්සෙන් තිබෙන ක්ෂේත්‍රයක්. අපිට හොඳ පොදු ප්‍රවාහන සේවයක් නැහැ. බස් ගත්තත් නැහැ, කෝච්චි ගත්තත් නැහැ, පෞද්ගලික අංශය ගත්තත් හොඳ සේවයක් දෙනවා කියලා අපිට කියන්න අමාරුයි. ඒ සඳහා අපි හිතනවා යම් ආකාරයක ප්‍රතිපත්තිමය තීන්දුව වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියකට යා යුතුයි කියලා. එම නිසා අපි ඊටාම පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා මාර්ග ආරක්ෂාව සම්බන්ධව. අපි ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන කරුණු 85කින් යුක්ත ක්‍රියාමාර්ග පද්ධතියක් අපි මෑතකදී යෝජනා කරා. අපි බලාපොරොත්තු වන ඉදිරියේදී ඒක ඔබතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ අදාළ කැමැති මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ලබා දෙන්න. ඒ වගේම අපි ඒක ජූලි මාසේ පළවෙනි ඉඳලා ඒක ක්‍රියාමාර්ග සියල්ල ක්‍රියාත්මක කරනවා. අපි සතුටුයි කියන්න අපි කිව්වා විශේෂයෙන්ම දැන් ඔය බස් රථ දුර බස් රථවල රියදුරු මහතුරුන්ට නිින්ද යන ප්‍රශ්න. ඒතර ඕක නිින්ද එයාට නිින්ද යනවාද කියලා වෙනම CCTV කැමරා දාලා බලන් හිටියත් වැඩක් නැහැ. බලන් ඉන්න කෙනා නිින්ද යනවා. ඒ නිසා ඒවට ලෝක තාක්ෂණයේ තියෙනවා. ඒක තමයි අපි කිව්වේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් අපි ඒක කරන්න යනවා කියලා. ඒ නිසා අපි සතුටුයි කියන්නේ අපි තව මාස දෙකක් වගේ යන්න පෙර මම පොඩ්ඩක් වැඩිපුරත් එක තියලා කියන්නේ අපි බස් රථ 40ක අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කන්ට්‍රෝල් කියන්නේ රියදුරු මහත්වරුන්ව ඒගොල්ලන්ව මේ නිසි අවධානයෙන් තබා ගන්න අවශ්‍ය කරන උපකරණ අපි බස් රථ 40ක සවි කරනවා පෞද්ගලික අංශය සහ CTB වල. අපි හිතන එක සාර්ථක වෙනවා කියලා. ඒකෙන් පස්සේ අපි හිතනවා අනිත් තැන් වලට හඳුන්වා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි හොඳ මාර්ග අවශ්‍යයි කරු කතානායකතුමනි අනතුරු නැතුව යන්න නම්. ඒ නිසා අපි හොඳ මාර්ග අපි කලිනුත් කියලා තියෙනවා. අපි දැන් ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන පටන් ගන්න තිබෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රධාන AB මාර්ග එක්ස්ප්‍රස් වේස් පටන් ගන්න අපි පටන් ගන්න තිබෙනවා. අපේ අරමුණ තමයි අපේ ප්‍රතිපත්තිය තමයි අවම වශයෙන් අපි හදන පාරක් AB මාර්ගයක් නැත්නම් ඒ මට්ටමේ මාර්ගයක අපි හදන පාරක් අඩුම ගානේ අවුරුදු 12ක අපි ගැරන්ටි එකක් එක තමයි හදන්න යන්නේ. ඒ පාර කැඩෙන්න බෑ කවුරු හරි ගිහිල්ලා කැඩුවේ නැත්නම්. ඒ වගේම අපි සතුරුදායක පණිවිඩයක් යන්න කැමති අපේ රටේ මධ්‍යම අධිකරණ මාර්ගයේ එක පැත්තකින් හොරකමක්, වංචාවක් සහ ඛේද වාචකයක්. අපි දැනට ඒකේ දඩ සහ මුදල් වශයෙන් රුපියල් බිලියන් 55ක් දැනට ගෙවන්න තියෙන එක තව වැඩි වෙනවා. පටන් ගන්න ප්‍රමාද වෙන Honorable Minister, you have another 2 minutes. You have 2 minutes. Okay sir. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කරු කතානායකතුමනි මධ්‍යම අධිවේගී මාර්ගයට කනෙක්ට් වෙන කඩවත කොටස මේ මාස දෙකක් ඇතුළතදී ඒ පටන් ගන්න දැනට අපි ඒකේ ටෙන්ඩර් මේ ෂෝට් කරලා ටෙන්ඩර් සත් කැඳවලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයේ තුලදී කඩවත මාර්ගයත් මධ්‍යම අධිවේගී මාර්ගයත් කනෙක්ට් කරන කොටස පටන් ගන්න. ඒ වගේම ප්‍රධාන මාර්ග කොටස අපි බලාපොරොත්තු වෙනවා චීනය සමග තිබෙන සාකච්ඡා අවසන් වූවාම ඉදිරි සති කිහිපය ඇතුළතදී චීන රජයේ ණය මත හෝ දේශීය අරමුදල් මත පටන් ගන්න. ඒ වගේම අපි සතුටින් කියන්න කැමති අපි නන්දි කඩාල වල වට්ටුහාල් පාලම ගැන අපි කතා කරා. අපි මේ පාලම කරු කතානායකතුමනි අපේ ඩිසයින් අවසන් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අගෝස්තු මාසෙ වෙනකොට ඒකේ ඉදිකිරීම පටන් ගන්න. අපි හිතනවා ඒක සුභාරංචියක් වෙයි කියලා. ඒ වගේම අපි අවසාන වශයෙන් කරු කතානායකතුමනි අපි කියන්න කැමති ශ්‍රී ලංකන් ගුවන් සේවය ඊයේ ප්ලේන් එකක් ආවා. අපි දුටුවා කරු කතානායකතුමනි ලංකාවේ මිනිස්සු කොච්චරනම් මේ ගුවන් සේවයට ආදරේද කියලා. මම හිතන්නේ ජීවිතේට ප්ලේන් එකක ගියපු නැති මිනිස්සු පවා අපි ලීස් කරලා ප්ලේන් එකක් ගේනකොට ඒ ප්ලේන් එක අපි දැක්ක කොච්චර මිනිස්සු අගය කරනවද. ඔබතුමා කියන්න ඕන මේක අපි ප්‍රංශයේ අරගෙන තිබෙන්නේ ලීස් කරලා අපි මාසකට ඩොලර් 2,75,000ක් වගේ මුදලක් තමයි ගෙවන්න තියෙන්නේ. ඒක ගුවන් සේවයක් ගුවන් යානයක් වගේ එකක ආදායමත් එක්ක ගන්නකොට ඒක විශාල ප්‍රමාණයක් නෙමෙයි. නමුත් ගරු කතානායකතුමනි අද අපිට බොහෝ උපදෙස් දෙන්න මේ රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලගේ පාලනවල හොරකම් කළා. මොකද ඔබතුමා දන්නවා එයාබස් ගනුදෙනුවේ දෙපැත්තටම හොරකමක් වුණා. එයාබස් ගන්න රාජපක්ෂලා හොරකම් කළා. ඒ ගිවිසුම කැන්සල් කරන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ලොක්ක හොරකම් කළා. අපි දැන් මේ ලීස් කරලා ගෙන්නපෙකට අපි මාසෙට ගෙවන්නේ කරු කතානායකතුමනි ඩොලර් 2,75,000යි. මේ අපි ඊයේ ගෙනාපු ප්ලේන් එකට. අපිට ගෙනාපු නැති ඒ හොරකම් කරපු ප්ලේන් වලට අපි ගෙවන්න ඕන කරු කතානායකතුමනි මාසෙක ඩොලර් 8,00,000ක්.
ඒ කියන්නේ මේ වගේ තව ප්ලේන් 3ක ගාණක් අපි ඒ හොරකම නිසා ගෙවනවා. එහෙම රටක් තමයි අපි මේ කරන්නේ. ඒ නිසා මම ලංකාවේ මිනිස්සු ගැන ඇත්තටම ඊ හරිම ආදරයක් ඇති වුණා. කවදාවත් ප්ලේන් එක ගියපු නැති සමහර ජීවිත කාලෙම ප්ලේන් එක යන්න වෙන්නේ නැති මිනිස්සු පවා. එයාබස් එක මේ ප්ලේන් එක අහසේ යනකොට අපි දැක්කා කොච්චර කියන්නේ ලංකාවේ හැදෙනවා කියන විශ්වාසය මම හිතන්නේ ඒ ප්ලේන් එක අරගෙන ආවා. ඒ නිසා අපි සතුටු වෙනවා මේ ආසාවේදී ඒ සම්බන්ධව ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන මහන්සිය මේක ගොඩනගන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගරු විපක්ෂීය මන්ත්‍රීතුමාලාගෙනුත් අපිට සාධනීය යෝජනා මඟ පෙන්වීම මේ සභාවේදී කරයි කියලා.